මේ අම්මෝ මහත්තයා මම බය වෙච්ච තරම. අනේ මං බය කරන්න හිතාගෙන ආව නෙමෙයි. මං ඇයි? නෑ මේ මං මෙහෙම කියන එක හරිද මන්දා? අනේ මහත්තයා ඕන දෙයක් කියන්නේ. නෑ මේ ඉතින් මට නවාතැන් දීපු ගෙදර ගන්න ඇවිල්ලා කතා කරන්න නෑ කතා කරන්න හොඳ නෑ කියලා මට හිතෙන්නේ. නෑ කියලා දාන්න නිලමේ හොඳ මිනිස්සයා. මට ඉතින් නවාතැනුත් දුන්නනේ. එවෙන ඔක්කොම හොඳයි. අනේ යාගෙන කතා වැඩක් නෑ. මමදාම රෑලා එනවා. ඔයා ගන්න. ආයි දෙට යනවා. දරුවෙක් මාළෙක්වත් ඉතින් ඉතින් ඉවසගෙන ඉන්න තිබ්බා. ඔව් මේ මං ඔයා එහෙම ඉන්න තත්ත්වෙ හිතලා මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න හදනවා. ඒව තමයි. මට හොරා කාලා පුරුදු නෙවෙයි. හොරා කාලා. මේක කියන්නේ ඒකයි. මහත්තයා දැක්ක වෙලාවෙම මහත්තයා හොඳ කෙනෙක් කියලා. එහෙනම් මම ආයෙ මොකටද කියලා මම කියන්න කියන්න. කමන්නේ නේද? අනේ කමන්නේ මහත්තයා. කියලා දාන්න. එහෙනම් කමන්නේ නැද්ද? කමන්නේ මහත්තයා. එහෙනම් බලා නැතුව ඉතුරු වෙලා තියෙනවා නම් වල්ලూరు මසුයි මඤ්ඤොක්කයි මට ටිකක් බෙදලා ගෙනත් දෙනවද? ලෙවල් කරන්න කියලා බෝධිමකට යන්න